Hello everyone. ඉතින් ඕගොල්ලොන්ට ගොඩාක්ම අවශ්‍යතාවයක් තිබ්බ වීඩියෝ එකක් තමයි අපි කොහොමද හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරියට යන්නේ, අපි කොහොමද අපේ කැරියර් එක ග්‍රෝ කරගන්නේ සහ අපේ ගමන අපි කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් ඕගොල්ලොන්ට කියන්න තියෙන සරලම උදාහරණය සහ සරලම උපදේශය තමයි හොටෙලිය කෙනෙක් විදියට ඕගොල්ලොන්ගේ කැරියර් එක සමහර විට ඕගොල්ලෝ hotel school එකකින් level 1 2 3 4 කරලා food and beverage housekeeping front office kitchen මේ කියන levels හතරම කළා සමහර අය ඇවිල්ලා තියෙනවා. සමහර අය මේ කිසිම දෙයක් කරන්නේ නැතුව hotel එක normal trainings වලට ගිහිල්ලා self study වලින් තව කෙනෙක්ගෙන් අහගෙන තව කෙනෙක්ගෙන් දැනගෙන ඒගොල්ලෝගේ career එක grow කරගෙන තියෙනවා. ඉතින් මේ දෙවිදියටම ඕගොල්ලෝගේ growth එක හැදෙනවා. මට ඕගොල්ලොන්ට කියන්න තියෙන්නේ සමහර විට දැනටත් ඕගොල්ලෝ අවුරුද්දක් අවුරුදු එකමාරක් යම් කිසි ස්ථානයක රාජකාරියේ නියැලෙනවා ඇති. ඔගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඇති. ඔගොල්ලොන්ගේ වයසත් එක්ක ඔගොල්ලොන්ගේ පාත් එක ඔගොල්ලොන්ගේ ස්ටාර්ට් එකේ ඉඳලා එන්ඩ් එක මොකක්ද කියන එක ඔගොල්ලෝගේ මනසේ අනිවාර්යයෙන්ම ඇදෙන්න ඕන. එහෙම නැතුව හැමදාම සමහර විට එකම තැන ඔගොල්ලෝ ඉඳි. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම දැකලා තියෙනවා. ගොඩක් අය ඒගොල්ලොන්ගේ කොම්ෆෝට් සෝන් එකේ සමහර විට එයා එතෙන්ට කැමති, එයා අඳුරන අය ඉන්නවා, එයාගේ ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා, එතන මාර හැපනින් enjoyable සාමාන්‍යයෙන් සැලරි එකක් හම්බෙනවා, කාලා බීලා ඉන්න පුළුවන් කියන ලෙවල් එකක් තියෙනවනේ එකම තැනක. ඒ කියන්නේ එයාට අමුතුවෙන් රිස්ක් එකක් නෑ ලයිෆ් එකේ. අනෙතරම රැඳෙනවා කියන්නේ හොස්පිටැලිටි ඉන්ඩස්ට්‍රි එකේ ඔයගොල්ලෝගේ growth එක එතනින්ම කිල් වෙනවා. අනිවාර්යයෙන්ම ගමනක් යන්න ඕන නම් රිස්ක් එකක් ගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න, දවස ගානේ අදල වෙන මිස්ටේක් එක හෙට ගෙනියන්න එපා. ඒ මිස්ටේක් එකකින් ඕගොල්ලෝ දේවල් ඉගෙන ගන්න. ඒ මිස්ටේක් එක ඕගොල්ලෝගේ growth එකට ලස්සන රුකුලක් කරගන්න. ඉතින් එහෙම අයට ලස්සන ගමනක් තියෙනවා. ගොඩක් platforms තියෙනවා. ගොඩක් අය දැන් වීඩියෝස් කරනවා. ගොඩක් ලාංකිකයෝ ඕගොල්ලෝ වෙනුවෙන් ලස්සන ස්ටෝරීස් හදනවා, ලස්සන ඉන්ෆෝමේෂන්ස් බෙදනවා. ඉතින් ඒවත් ඕගොල්ලෝ අරගෙන හොඳ ගමනක් යන්න කියලා තමයි ආරාධනා කරන්නේ. ඒ වෙනුවෙන් ලස්සන වැඩක් මමත් කරගෙන යනවා. ඕගොල්ලොන්ට සපෝට් එකක් වෙයි, ඕගොල්ලොන්ට හෙල්ප් එකක් වෙන දෙයක් තමයි අපි කරන්න ඕනේ. ඉතින් ජයෙන් ජය අපි අපිත් එක්කම ස්ට්‍රොන්ග්ලි රැඳිලිමු. Cheers.